යං ඒෂියා ටෙලිවිෂන් අලුත් තාක්ෂණයත් එක්ක අත්වැල් බැඳගෙන ඉදිරියටම යන ආයතනයක්. අවුරුදු 12ක් පුරා සමාජ සුබසාධනීය උදෙසා මාධ්‍යකරණය නියැලුණ අපි දැන් අන්තර්ජාලය හරහා මුළු ලෝකයටම පිවිසීමට සූදානම්. www.yawaves.com හරහා සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා මාධ්‍ය තුනෙන්ම වැඩසටහන් අපි ඉදිරිපත් කරනවා. ඉතින් මේ අන්තර්ජාලයට මුදා හැරුණු සුබදායි මොහොත සිහිපත් කරන්නයි අපි දැන් සූදානම් වෙන්නේ. යං ඒෂියා ටෙලිවිෂන් ආයතනයට තවත් එක් වැදගත් සිදුවීමක් සනිටුහන් කරමින් 2008 සැප්තැම්බර් මාස 9 යාවේව්ස් අන්තර්ජාල ගුවන් විදුලි වෙබ් අඩවිය නිරාවරණය වුණා. යං ඒෂියා ටෙලිවිෂන් ආයතනයේ වසර 12ක පියසටහන් තුලින් ආරම්භ කරන ලද මෙම නව වෙබ් රේඩියෝ විකාශය නවීන තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ ජනතාව අතරට රැගෙන යාමට සියලු කටයුතු සලසා තිබෙනවා. We have been able to lead in this sphere for the last පසුගිය අවුරුදු 12ක කාලයේදී මේ අංශෙන් අපි ඉදිරියෙම හිටියා. මේ අපේ අලුත්ම ගුවන්විදුලි සේවය නිසා තොරතුරු තාක්ෂණයේ අලුත් පියවර තුලින් ශ්‍රී ලංකාව පුරා මහජන ගුවන්විදුලි සේවයක් ලබා දෙන්න අපට පුළුවන් වෙලා තියෙනවා. නැත්තම් අපේ සේවයට අන්තර්ජාල සමාජ සේවය කියලා කියන්න පුළුවන්. මේ සේවයෙන් ලෝපුරා ඉන්න අපේ ප්‍රේක්ෂකයන්ට හරවත් වැඩසටහනක් ලබා දෙන්න අපට පුළුවන් වෙලා තියෙනවා. අන්තර්ජාල ගුවන්විදුලි සමගයි ඔබ මේකට විසිටින්නේ. 2008 අප්‍රේල් මාසයේ සිට යං ඒෂියා ටෙලිවිෂන් ආයතනය පරීක්ෂණ ගුවන්විදුලි වැඩසටහන් විකාශය ආරම්භ කළ අතර මේ වන විට ශ්‍රී ලංකේය සමාජීය, සංස්කෘතික හා පාරිසරික තත්ත්වයන් පිළිබඳව රසවත් වැඩසටහන් රාශියක් නිෂ්පාදනය කර තිබෙනවා. සහ අද වර්තමානයේ දක්වා ගමන් මඟ ඉතාමත් දීර්ඝ එකක්. ඉතින් ඒ පිළිබඳව අපි ගොඩක් කලාවට උත්සාහ කරන අපේ යාවේව්ස් වලින් සමබර තොරතුරු ඉදිරිපත් කරන්න, විශේෂයෙන් අධ්‍යාපනය, පරිසරය, සෞඛ්‍ය මේ වගේ බොහෝ දේවල් හරහා තමයි අපි අපේ තොරතුරු ගෙනියන්නේ. ඒකට එක හේතුවක් තමයි ලංකාවේ ක්‍රියාත්මක වෙන ගොඩක් මාධ්‍ය සියලුම දේවල් මේ වෙනකොට හැමදේනම විනෝදාස්වාදයේ විතරයි ලබා දෙන්නේ. අන්තර්ජාලය කියලා කියන්නේ බොහොම ප්‍රජාතන්ත්‍රවාදී තැනක්. අපිට හැකියාව තියෙනවා අපේ හඬ ඉදිරියට ගෙනියන්න. විශේෂය ලංකාවට විතරක් නෙමෙයි මේක ලෝකෙට. යං ඒෂියා ටෙලිවිෂන් ආයතනය සතිපතා නෝවෝසෝන්, සති, විලිප්පු, පාලම යන වැඩසටහන් නිෂ්පාදනය කරනවා. අන්තර්ජාලය තුලින් මෙම වැඩසටහන් නැරඹිය හැකියි. ඒ පිළිබඳව ඔබේ ප්‍රතිචාරයන් අප දිරිමත් කරනවා. and Sri Lanka www.yawaves.com උතුරේ යුද තත්ත්වය ඉදිරියට ඇති කිලෝමීටර් ප්‍රමාණය දිගින් දිගටම අපිට මාධ්‍ය තුලින් අහන්නට ලැබෙනවා. නමුත් වන්‍ය ප්‍රදේශයේ ලක්ෂ 2කට අධික ජනසංඛ්‍යාවක් අවතැන්භාවයට පත් වෙලා ඉතාමත් අසීරු ජීවිත ගත කරන බවත් අපට අමතක කරන්නට බෑ. සැප්තැම්බර් 21 වෙනිදා ජාත්‍යන්තර සාම දිනය. මේ සාම දිනය දවසේදීත් ශ්‍රී ලාංකිකයින් කී දෙනෙක් අවතැන් කඳවුරුවල ජීවත් වෙයිද? ඉතින් මේ තත්ත්වය වෙනස් කිරීමට සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම හැකි අයුරින් දායක විය යුතු බව සිහිපත් කරමින් අපි අදත් සූදානම් වෙන්නේ සති වැඩසටහනින් සමුගෙන යන්න. සමුගන්න කලින් මතක් කරන්නම් අපේ ලිපිනය, ඔබේ අදහස්, යෝජනා තියෙනවා නම් අපිට ලියලා එවන්න. සති යං ඒෂියා ටෙලිවිෂන් නොම්බර 713 DP විජේසිංහ මාවත, පැලවත්ත, බත්තර මුල්ල. අපේ ඊමේල් ලිපිනය sati@yatv.net. ප්‍රාර්ථනා කරන්නම් ඔබට සාමයෙන් පිරි හෙට දවසක්.